ඉතින් ඔන්න අද වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට කියනවා මේ වීඩියෝ එකේ එක විනාඩියක්වත් ඔයගොල්ලෝ ස්කිප් කරන්න නැතුව බලන්න. ඒකට කියන්නේ හේතුව තමයි සමහරකට මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්. මොකද අද මම ඔයාලත් එක්ක කතා කරන කෝස් එක මාරම වැලියබල් කෝස් එකක්. ඒ කියන්නේ ගොඩක්ම ලංකාවේ අය වෙනත් රටවල් වලට යන්න බලපාපු කෝස් එකක් තමයි මේක. මාරම වැලියබල් කෝස් එකක්. අද මම ඔයාලත් එක්ක කතා කරනවා මේ කෝස් එක මොකද්ද? මේ කෝස් එක මොකද්ද කියලා මම දැන් කියන්නම්. මේ කෝස් එක මොකද්ද කියලා මම කතා කරනවා. මේ කෝස් එක කරන්න වලට කොච්චර ගාණක් යනවද? ඒ වගේම තමයි කොහොමද ඔයාලා වෙනත් රටකට මේක හරහා යන්නේ? ඊට පස්සේ ඔයාලට රටවල් වල කොච්චර මුදලක් ඔයාලගේ ජොබ් එකට ගෙවනවද? ඊට පස්සේ මේකේ ඔයගොල්ලෝ කරන්න තියෙන කෝසස් කරන්න තියෙන ඉන්ස්ටිටියුට්ස් මොනවද? ඉතින් මේ ඔක්කොම ටික මෙන්න මේ විස්තර ටික මම අද ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකේ කතා කරනවා. හරි. අද මම ඔයාලත් එක්ක කතා කරන කෝස් එක මොකද්ද? අද මම ඔයාලත් එක්ක කතා කරන ළමයි කෙයා ගීවර් කියන කෝස් එක. ඔන්න ඔයගොල්ලෝ දැන් බලන්න ඇති මෙන්න මේ කෝස් එකෙන් කොහොමද මෙච්චර වැලියබල් නම් කොහොමද කට්ටිය කරන්න කියලා. හරි. බය වෙන්න එපා. අද මම මේ වීඩියෝ එකේදී කතා කරනවා ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තර ටික. ඉතින් ළමයි කියන්න ඕනි මේ SL Gadget කියන YouTube channel එකේ ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් ගොඩක් ගෙනහල්ලා තියෙනවා. ගොඩක් වැදගත් කෝසස් වලත් එක්ක අපි රිවිව් කරලා තිනවා කියන්න ඕනි. ඉතින් මේ වගේ කෝසස් අරන් අපි තමයි. ඉතින් ඔයාලට අපේ channel එක බලන කෙනෙක් නම් මේ කෝස් එක බලලා මේකෙන් වැඩක් කරගත්තොත් ඔයාලට මේක කරන්න ඕනි කියලා හිතුනොත් එහෙම ඔයාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තව දෙයක් කියන්න ඕනි මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න ඉඩ තියෙනවා නංගිලා මල්ලා. ඒකට හේතුව තමයි මම ඔයාලට මේ වීඩියෝ එකේදී මේ කෝස් එක ගැන A to Z කියලා දෙනවා. ඒකයි මම කිව්වේ මේක ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එක විනාඩියක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න. හරි. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනි. channel එක subscribe කරන ගමන් ඔයගොල්ලෝ දන්නේ නැති අපේ SL Gadget YouTube channel එකෙන් අපි SL Gadget Academy එකක් create කරලා තියෙනවා. ඒකේ ඔයාලට skill development courses ටිකක් තියෙනවා. මොනවද? graphic designing, video editing, web development, ඊට පස්සේ ගත්තොත් එහෙම digital marketing, basic IT. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් courses ටිකක් තියෙනවා. ළමයි ඕගොල්ලන්ට රුපියල් 8000ක් වගේ පොඩි මුදලකට live course එකක් තමයි මේ create කරලා තියෙන්නේ 100% රෑ 7 ඉඳන් 10 වෙනකන් යනවා. ඉතින් ඔයාලට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ ඕන දැන් අපි 8 වෙනි batch එකට registration පටන් අරන් තියෙන්නේ. ඔයාලට මේ WhatsApp එකේ තියෙන links වලට ඔයගොල්ලෝ join වෙන්න පුළුවන් description එකේ දාලා තියෙන්නේ. එහෙම නැත්නම් අපේ contact number එකට ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න. තව එක දෙයක් කියන්න ඕනි. දැන් ඔයාලට මේ course එක කරලා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොන්ට තවත් මොනවාරි විස්තර දැනගන්න ඕනොත් එහෙම මෙන්න මේ course එක කියන්නේ මේ වීඩියෝ එකේ comment එකක් දාන්න more details කියලා මම ඔයාලට මේකේ second video එකක් අරන් එනවා. කෙයා ගීව කෙනෙක්. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් වෙනත් රටකට ගියපු කෙයා ගීව කෙනෙක්ගේ experience එක මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා video එකක් wise. අපිට contact කරගන්න පුළුවන්. මොකද මම මේකට අදාළ details ගත්තේ අන්න ඒගොල්ලොන්ගෙන්. ඉතින් මට ඒගොල්ලොත් එක්ක video එකක් ඔයාලට අරන් එන්න පුළුවන්. හරි. එහෙනම් යන් අපි video එකට video එකදී බලමු මොකද්ද මේ course එක මේ course එක කරන්නේ කොහොමද මෙච්චර වැදගත්කමක් තියෙනවද කියලා. එන්න යන්න අපි video එකට. හරි ළමයි ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොට ඕගොල්ලන්ට ලොකු විස්තරයක් කිව්වා. මම ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕගොල්ලන්ට ෂෙයා කරන්න ඉස්සෙල්ලා තව පොඩි විස්තර ටිකක් තියෙනවා මම මේ කියන්නම්. පළවෙනි එක තමයි මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මොකද මම ඕගොල්ලන්ට අද ඉන්ස්ටිටියුට්ස් ටිකක් රෙකමන්ඩ් කරනවා කියන්නේ මේකේ තියෙන ලංකාවේ තියෙන හොඳ ඉන්ස්ටිටියුට් ටිකක් මම ඕගොල්ලන්ට අද කියනවා. ඉතින් මම ඒ ඔක්කොම කියන්නේ කිසිම ප්‍රොමෝෂන් එකක් සඳහා නෙමෙයි. මම මේකේ ළමයි කරපු ළමයින්ගේ recommendation අරගෙන හොඳයි කියපු ඉන්ස්ටිටියුට්ස් ටිකක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ වගේම තමයි තවත් ඉන්ස්ටිටියුට්ස් තියෙන්න පුළුවන් අපිට මිස් වෙච්ච ඒවා. ඔයගොල්ලොන්ට එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. දෙවෙනි පොයින්ට් එක තමයි මම මුලින්ම කිව්ව එක. මේ කෝස් එක ඇත්තටම ළමයි මාරම වැලියබල් කෝස් එකක්. ඔයාලා A level ලියලා ඉන්න කෙනෙක් නම්, ඔයාලා O level ලියලා ඉන්න කෙනෙක් නම්, ඔයාලා යුනිවර්සිටි එක ඩිග්‍රියක් අරන් ඉන්න කෙනෙක් නම් මේ මොන පන්ති තරාතිරෙම හිටියක් කමක් නැහැ. ඔයාලට මේ කෙයා ගීවිං කියන ෆීල්ඩ් එකෙන් ඔයාලා මේ කෝස් එක කරලා ඒක මේක ඇවිල්ලා NVQ කෝස් එකක් NVQ level 3 NVQ level 4 කියන එක තමයි මෙතන දෙන්නේ. මම කතා කරනවා කොහොමද කරන්න කියලා ඔක්කොම බය වෙන්න එපා. ඉතින් මේක කළා ඕගොල්ලන්ට හොඳ සැලරි එකකට වෙනත් රටකට යන්න පුළුවන්. වෙනත් රටක් කියලා කියන්නේ ඕගොල්ලන්ට යුරෝපය එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ඉතින් මෙන්න මේ වගේ රටවල් වලට
ඕගොල්ලොන්ට යෑමේ හැකියාව තියෙනවා. ඔයාලට විතරක් නෙවෙයි ඕගොල්ලෝ ෆැමිලි එකටම යන්න පුළුවන්. මොකද අපි මේ ඩීටේල්ස් ගත්තා එකෙන් විස්තර ඒ විදිහට තමයි ආවේ. ඉතින් තාමත් ලොකු ඉල්ලුමක් තියෙනවා කෙයා ගීවර්ස්ලට. අන්න ඒ හින්දාම තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මොකද A level ලිව්වට පස්සේ ගොඩක් කට්ටිය හිතනවා අයියෝ අපිට වෙන කරන්න ඔප්ෂන් එකක් නැහැ වෙන රටකට යන්න මාර වැඩක් කොහොම කියලා අපිට ගොඩක් කමෙන්ට්ස් එනවා. අනිත් එක තමයි මේ කෝස් එක කරන්න ඔයාලට අවශ්‍ය වෙන සුදුසුකම් වෙන්නේ අවුරුදු 18ට වඩා වැඩි වීම විතරයි. ඒ නිසා මම හිතන විදිහට මේ වීඩියෝ එක බලන හැමෝටම මේ කෝස් එක කරන්න පුළුවන්. හරි. අපි යන් එහෙනම් වීඩියෝ එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකට මොනවද කියලා මේ ටික බලන්න. රයිට් මම ස්ක්‍රීන් රෙකෝඩ් එක නම් දැන් ෂෙයා කරන්නම් ඔයාලට. හරි ළමයි. ඉතින් මේ කෙයා ගීවින් කියන කෝස් එක ගොඩක් ඉන්ස්ටිටියුට් වල කරන්න පුළුවන්. මම මෙතන පළවෙනි ඉන්ස්ටිටියුට් එක විදිහට ඉන්ස්ටිටියුට් එකක් නෙවෙයි මේක. පළවෙනි එක විදිහට දාලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. හරිද? ඉතින් මේකේ ඔයාලට පේන ඇති ස්ක්‍රීන් එකේ මේකේ මේ කෙයා ගීවින් කෝස් එක ඔයාලට හැදෑරීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි මම දැන් මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මේ කෙයා ගීවින් කෝස් එක කරන්න යන මිල මුදල් ගැන කියනවා. ඒ කියන්නේ කෝස් ෆීස් ගැන ඕගොල්ලන්ට කතා කරනවා. එතකොට ළමයි මේ ඉන්ස්ටිටියුට් එකෙන් ඉන්ස්ටිටියුට් එකට දැන් උදාහරණයක් කිව්වොත් මම මේක දැන් මේ කෙයා ගීවින් කෝස් එක කතා කරනවානේ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. ඊට පස්සේ මම තව ටිකක් මැදදී කතා කරනවා නයිට් එකේ. ඊට පස්සේ තව එකක් කතා කරනවා. ඒකෝර මේවයි කෝස් ෆීස් වෙනස් වෙන්න පුළුවන්. මේ ඉන්ස්ටිටියුට් වල දෙන ෆැසිලිටිස් ඒවත් එක්ක මේකේ වෙනස් වීමක් වෙන්න පුළුවන් කෝස් ෆීස්. ඔයාලා රෆ්ලි අයිඩියා එකක් ගන්න මෙන්න මේ වගේ ගාණක් යන්නේ කියලා. රයිට්. ඉතින් පළවෙනි එක තමයි මේ ඉන්ස්ටිටියුට් එක මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙයා ගීවින් කෝස් එක. රයිට්. මුලින්ම කියන්න ඕනේ දැන් ඕගොල්ලෝ කෙයා ගීවර් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව ඇතිනේ. රයිට්. ඔන්න මම ආයෙ ආව back to ස්ටුඩියෝ එකට පොඩ්ඩක් ආයෙ ස්ක්‍රීන් රෙකෝඩ් එක පොඩ්ඩක් මම ඔයාලට මේව කරා. රයිට්. මම ඒකත් ඕල්ට කියලා එන්න. කෙයා ගීවර් කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ. කෙයා ගීවර් කියලා කියන්නේ සාත්තු සේවක සේවිකා රැකියා. හරිද? ඉතින් මේකෙදි ඔයාලට තියෙන්නේ මොන වගේ ජොබ් එකක්ද කියලා කිව්වොත් එම සරලවම කිව්වොත් එහෙම වැඩි හිටියන් බලා ගැනීම එහෙම නැත්නම් රෝග දුර වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න අයව බලා ගන්න එක තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් ළමයි මේක ඔයගොල්ලෝ මෙහෙම හිතුවට මේක ලොකු ඉල්ලුමක් තියෙන රැකියාවක්. හරිද? ඉතින් ඔයාලා දාලා අයිඩියා ගන්න අනිත් එක තමයි හොඳ වැටුපක් හම්බෙන රැකියාවක්. හරි. ඔන්න අපි යන් ආයෙ එහෙනම් ස්ක්‍රීන් රෙකෝඩ් එක පැත්තට. රයිට්. ඉතින් ඔය ටික මම කිව්වේ ඔයගොල්ලන්ට දැනගන්න ඕන කින්දා. හරි. කෙයා ගීවර් කෝස් එක ගත්තොත් එහෙම ළමයි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි NVQ level 3 NVQ level 4 කියලා. සාමාන්‍යයෙන් NVQ level 3 කියලා කියන්නේ certificate program එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ certificate course එකක් කියලා කියන්නේ. NVQ level 4 කරා කියන්නේ ඔයා ඩිප්ලෝමා ආධාරියෙක් විදියට මේකෙන් එළියට එන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයා මේ කෙයා ගීවින් කෝස් එක පටන් ගන්න ඕනේ හැම කෙනෙක්ම NVQ level 4 කරලා ඉන්න. NVQ level 3 වලින් විතරක් ගැලවිලා අයින් වෙන්න එපා. NVQ level 4 ඔයාලා කරන්න. මොකද සමහරක් විට ඔයගොල්ලෝ NVQ level 3 කරලා ඔයගොල්ලන්ට ජොබ් එකක් හම්බුනාට පස්සේ ඔයා ජොබ් එකෙන් තව දුරටත් ඉස්සරහට යනකොට ඔයාගෙන් NVQ level 4 ඉල්ලන්න පුළුවන්. හරිද? ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා NVQ level 4 කරන්න. හරි. ඉතින් මම මේ පළවෙනි ඉන්ස්ටිටියුට් එක තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපි මේකේ පොඩි දාලා අයිඩියා එකක් ගමු කොහොමද කෙයා ගීවින් කෝස් එක යන්නේ කියලා. හරිද? රයිට්. මේ කතා කරන්නේ NVQ level 3 කියන එක. ඒ කියන්නේ certificate program මේකේ දවස් 45ක program එකක්. දවස් 45ක් කියන්නේ සාමාන්‍යයෙන් මාස 3ක වගේ program එකක් තමයි යන්නේ. මේගොල්ලෝ දවස් 45 එක දිගට හින්දා වෙන්නේ දවස් 45 දාලා තියෙන්නේ. එක එක ඉන්ස්ටිටියුට්ස් වල එක එක කාල සීමාවක් යනවා. හරිද? එතකොට NVQ level 3 certificate course එකට මේගොල්ලෝ දාලා දෙනවා course fees එක 19282ක් කියලා. මේ වෙබ්සයිට් එක අප්ඩේටඩ් ඇති කියලා මම හිතනවා. මොකද අනිත් ඉන්ස්ටිටියුට් වල ගත්තොත් මීට වඩා ලොකු ගාණක් යනවා. රයිට්. ඉතින් මට හම්බුණ අඩුම ගාණ තියෙන ඉන්ස්ටිටියුට් එක ඒ කියන්නේ මේක තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. හරි. අපි කෝස් ෆීස් එක ගැන වැඩි හිතන්නේ නැතුව අපි යන් එනම් මේකේ තියෙන දේවල් ටික බලන්න. හරිද? කෙයා ගීවින් ගත්තොත් එහෙම මේකේ ඒජ් ලිමිට් එක අවුරුදු 18ට වඩා වැඩි ඕනිම ළමෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් විදිහට ඉල්ලලා තියෙන්නේ. ක්වොලිෆිකේෂන්ස් විදිහට ඔයගොල්ලන්ට ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ හොඳ පර්සනැලිටි එකක් and හොඳ good health හොඳ සෞඛ්‍ය සම්පන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ කෝස් එක හදාරීමේ හැකියාව තියෙනවා. මේ කෝස් එක කරන හැම ළමයෙක්ම අනිවාර්යෙන් ඉංග්‍රීසි කෝස් එකක් හරි ෆලෝ කරලා ඉන්න. ඒක ඔයගොල්ලන්ට අනාගතයේදී වැදගත් වෙනවා. රයිට්. ඉතින් මෙතන NVQ fee එක රුපියල් 3250ක් ඉල්ලලා තියෙනවා. මේකට ඔයගොල්ලොන්ට ඇතුළත් වෙන්න ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැලිඩ් පාස්පෝර්ට් එක හරි නැෂනල් ID කාඩ් එක ඊට පස්සේ මෙඩිකල් රිපෝට් එක. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයගොල්ලොන්ගෙන් ඉල්ලලා තියෙන්නේ. හරි ළමයි. ඉතින් මේකේ ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔයා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේගොල්ලෝගේ contact details වල තියෙන මෙන්න මේ contact number එකට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඕක තමයි පළවෙනි ඉන්ස්ටිටියුට් එක. රයිට්. ඉතින් මේ පළවෙනි ඉන්ස්ටිටියුට් එක දෙවෙනි ඉන්ස්ටිටියුට් එක කතා
කතා කරන්න ඉතින් තව දෙයක් කියන්න ඕනි මේ කෝස් එක ඔයගොල්ලෝ මේ අන්තිමට මෙන්න මේ ටිකේදී ඔයාලට කියනවා කෙයා ගීව කෙනෙක්ට කොහොමද ඔයාලා වෙනත් රටකට යන්නේ ඒ වගේ තමයි වෙනත් රටක කෙනෙක්ට කොච්චර සැලරියක් හම්බ වෙනවද කියලාත් මේ වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. හරිද? right. දෙවෙනි ඉන්ස්ටිටියුට් එක තමයි මෙන්න මේක. ඔයගොල්ලෝ අහලත් ඇති රෙඩ් ක්‍රොස් එක කියලා අහලා තියෙනව නෑ. ඉංග්‍රීසි නම කිව්වොත් නම් පොඩ්ඩක් අහලා නැද සිංහලෙන් ඔයාලා අහලා ඇති රතු කුරුස සංවිධානය කියලා කියන්නේ. right. රතු කුරුස සංවිධානයේනුත් ඔයගොල්ලොන්ට මෙන්න මේ කෙයා ගිවිං කෝස් එක කරගැනීමේ හැකියාව තියෙනවා. right. ඉතින් මේගොල්ලෝගේ මේ රතු කුරුස සංවිධානයෙන් ඔයගොල්ලෝ කරනවා නම් මේක තියෙන්නේ කොට්ටාවේ. right. ඉතින් ඔයාලට කොට්ටාවට ගිහිල්ලා මේකේ මේක කරන්න පුළුවන්. මේගොල්ලෝගේ ගත්තොත් එහෙම වැඩිදුර විස්තර ගත්තොත් එහෙම වෙබ්සයිට් එකේ නැති විස්තර ටිකක් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම්. මම හොයාගත්ත විස්තර ටිකක් මේකේ කෙයා ගිවිං කෝස් එක මේගොල්ලෝගේ NVQ level 3 කෝස් එක දින 45ක් තමයි යන්නේ. NVQ level 4 කෝස් එක සාමාන්‍ය මාස 6ක් යනවා. මාස 6ක් කියලා කියන්නේ මාස 3ක ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. අවසානයේ එතකොට මාස 3ක් උගන්ලා මාස 3ක ට්‍රේනින් පීරියඩ් එක ඔක්කොම මාස 6ක විතර කාල සීමාවක් යනවා NVQ level 4 එක. ඊට පස්සේ මේගොල්ලෝගේ කෝස් ෆීස් ගත්තොත් එහෙම මේ කෝස් ෆීස් වෙනස් වෙන්න පුළුවන්. හරි දැන් මම තියෙන තත්ත්වයට කියන්නේ මේ වීඩියෝ එක දාන දවසට කෝස් ෆීස් ගත්තොත් එහෙම රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 5000ක් ඔයාලට යනවා. එක්සෑම් ෆී එක මේ NVQ level 3 එකට එක්සෑම් ෆී එක රුපියල් 5000ක් යනවා. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට කෝස් ෆීස් එක විදියට රුපියල් 70000ක් යනවා. එතකොට ඔයාලා එකතු කරලා බලන්න 5000 2යි කියන්නේ 10000යි 70000යි රුපියල් 80000ක් යනවා ඔයාලට NVQ level 3 කරන්න. ඔයාලා NVQ level 4 කරන ළමෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම NVQ level 3 කරලා තියෙන්න ඕනේ NVQ level 4 කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ ටික යනවා. ඔයාලට exam fees එක විදියට රුපියල් 5000ක මුදලක් යනවා. ඒ වගේම තමයි ඔයාලට course fees එක විදියට රුපියල් 60000ක මුදලක් යනවා. මේ Red Cross එකේ ඔයාලා මේ program එක කරනවා නම්. එතකොට මේකට සම්බන්ධ වෙන තියෙන qualifications ගත්තොත් එහෙම අර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කියපු ටිකම තමයි අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනි. ඔයාලා O level කරලා තියෙන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර කිව්ව ටිකම තමයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. right. Red Cross එකේ කතාවත් ඉවරයි. අපි යන් එහෙනම් ඊළඟ ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියලා බලන්න. right. ඊළඟ තමයි ඔයාලට මේක කරන්න පුළුවන් මෙන්න මේකේ. මොකද්ද? අපි ගෝලොත් එක්ක කතා කරලා තිනවා කොළඹ යුනිවර්සිටි එකේ තියෙන nursing faculty එකෙන් ඔයාලට කෙයා ගීව කෝස් එක කරගෙන යන්න පුළුවන්. right. ඉතින් මේගොල්ලොන්ගෙත් වෙනසක් වෙන්නේ නෑ ළමයි. NVQ level 3 NVQ level 4 කියලාම තමයි තියෙන්නේ. ඒ ස්ටෑන්ඩඩ් එක වෙනස් කරන්න බෑනේ කාටවත්. හරිද? මේගොල්ලොන්ගේ ගත්තොත් එහෙම කෝස් ෆීස් ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙනවා ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 3500යි non refundable. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලයි කරලා ඇප්ලිකේෂන් ෆී එක දැම්මොත් එහෙම ඒක ආයෙ ගෙවන්නේ නෑ. right. ඊට පස්සේ ඔයගොල්ලෝ NVQ level 4 ගන්නවා නම් ඔයගොල්ලන්ට රුපියල් 120000ක් යනවා කෝස් ෆීස් එක විදියට. NVQ level 3 ගන්නවා නම් රුපියල් 95000ක මුදලක් යනවා. එතකොට මේක ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවීමේ හැකියාව තියෙනවා. right. එතකොට ඔන්නෝක තමයි කොළඹ යුනිවර්සිටි එකේ නර්සින් ෆැකල්ටි එකෙන් කරනොත් එහෙම ඔයගොල්ලන්ට යන්නේ. එතකොට ඔයාලට මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ඇප්ලයි කියන බටන් එකෙන් වෙබ්සයිට් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ළමයි ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් පොඩ්ඩක් මේකට කෝල් එකක් දීලා අහලා ඇප්ලයි කරන්න. මොකද මේවයි ක්ලාසස් පටන් ගන්න දවස් දාලා නැති නිසා මට හරියටම කියන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කෝල් එකක් දීලා බලලා විස්තර දැනගෙන මේගොල්ලන්ට ඇප්ලයි කරන්න. right. ඉතින් මම ආයි පාරක් කියන්න ඕනේ නැහැ. ඉතින් මේගොල්ලෝගේ ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන සුදුසුකම් නම් ඒ ටික අර ටිකම තමයි. මේගොල්ලෝගේ පේමන්ට් එක ඉතින් ඕගොල්ලන්ට කොළඹ යුනිවර්සිටි එකට ගෙවනවා නම් මේගොල්ලෝ ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ස්ලිප් එක ඇටච් කරලා යවුවනත් එහෙම ඔයගොල්ලන්ට මේකේ ඇප්ලිකේෂන් එක මේව කරගන්න පුළුවන්. right. ඔක තමයි අද කතා කරපු තුන්වෙනි එක. right. මම කතා කරා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ Red Cross එක ඊට පස්සේ කොළඹ යුනිවර්සිටි එකේ නර්සින් එක. හරි. මම අද කතා කරනවා ඔයගොල්ලොත් එක හතරක්. හරිද? ඊළඟ තමයි නයිටා එක. right. නයිටා එකෙමුත් ඔයගොල්ලෝ නයිටා එක කියන්නේ මොකද්ද කියලා දන්නවනේ? ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුව අධිකාරී කිරීමේ අධිකාරිය. හරිද? ඉතින් මේකෙනුත් ඔයාලට ළමයි මෙන්න මේ කෙයා ගීවිං කෝස් එක කරගන්න පුළුවන්. සාත්තු සේවක පුහුණු වැඩමුළුව කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ ගත්තොත් එහෙම මේකේ කෝස් එකේ ඩීටේල්ස් ගත්තොත් එහෙම ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. course details ටික. right. ඉතින් මේකෙත් අර වගේම තමයි NVQ level 3 4 කියලා තමයි තියෙන්නේ. සුදුසුකම් ටික අර වගේම තමයි මේගොල්ලොන්ගෙත් ඒ විදිහටම තමයි යන්නේ. හරි. අපි ආපහු යන් යන ස්ටුඩියෝ පැත්තට. ඔන්න දැන් ස්ක්‍රීන් රෙකෝඩ් එකේ වැඩේ ටිකක් හරි. ළමයි දැන් මම ඔයාලත් එක්ක කතා කරනවා මෙතනින් පස්සේ කෙයා ගීව කෙනෙක්ට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා. කියන්න ඕනි සාමාන්‍යයෙන් කෙයා ගීව කෙනෙක්ගේ වැටුප මාසික වැටුප ගත්තොත් එහෙම
ලක්ෂ 5ත් ලක්ෂ 8ත් අතර මුදලක් හම්බෙන්න පුළුවන්. හරිද? ඒක වෙනස් වෙනවා ඔයගොල්ලෝ ඇප්ලයි කරන, ඒ කියන්නේ ඔයගොල්ලෝ යන රටස් එක්ක සහ ඔයගොල්ලෝ යන ජොබ් එක තියෙන කම්පැනි එකත් එක්ක වෙනස් වෙනවා. අනිත් එක තමයි මේ කෙයා ගීවින් කියන කෝස් එක ගැන කිව්වට පස්සේ ගොඩක් කල්ට එන්න පුළුවන් මේ සාත්තු සේවක කියන්නේ නිකන් අර ජොබ් එක නිකන් අවුල් ජොබ් එකක්ද? ඒ කියන්නේ අඩු ජොබ් එකක්ද? එහෙම එකක් නෑ. ලංකාව වගේ නෙමේ පිනත් රටවල් වල හෙල්ත් කෙයා කියන මේ ෆීල්ඩ් එකට ලොකු මේකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වැටුපක් ගෙවනවා. ඒ වගේ දේවල් වලට ලොකු මේ ගත්තොත් එහෙම ලොකුවටම ඒගොල්ලෝ බලනවා ඒ වගේ දේවල්. හරිද? ගවර්න්මන්ට් එකෙන් උනත්. රයිට්. ඉතින් ඒ හින්දා ඔයාලට සෑහෙන්න ලොකු ඔපචුනිටි එකක් තමයි මේ කෙයා ගීවින් කියන කෝස් එක කරලා තියාගත්තොත් එහෙම දැන් ඉඳන්. රයිට්. ඉතින් ඔය A levels එහෙම ලියපු ළමෙක් එහෙම බලනවා නම් එහෙම ඔයාලට ලොකු chance එකක්. රයිට්. ඒකෙන් පස්සේ ඇප්ලයි කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ වගේම තමයි දැන් මේකෙදි ඔයාලා කොහොමද වෙනත් රටකට ඇප්ලයි කරන්නේ? රයිට්. ඒ වගේම තමයි වෙනත් රටකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඒවට තියෙන කම්පැනිස් මොනවද? ඊට පස්සේ ඔය කම්පැනිස් කෙනෙක් කිව්වොත් මේ කෙයා ගීවින් කෝස් එක කරලා ඕගොල්ලන්ට මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එහෙම ඒ කියන්නේ ඔයාලට ඇප්ලයි කරන කම්පැනිස් ගොඩක් හොයාගන්න පුළුවන් ළමයි. හරිද? එක දෙයක් කියන්න ඕනේ මේ කම්පැනිස් වලින් ගත්තොත් එහෙම භාගයට භාගයක් මේ ඉන්ස්ටිටියුට්ස් නෙමෙයි මං කියන්නේ. ඕගොල්ලන්ට රැකියාවලට ඇප්ලයි කරලා දෙන්නම් කියන කම්පැනිස් වලින් ගත්තොත් එහෙම ගොඩක් ඒවා බොරුකාරයෝ ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඔයා මේ පැත්තෙනුත් පරිස්සම් වෙන්න. මොකද ගොඩක්ම ෆීල්ඩ් එකේ මේගොල්ලෝ දන්න කට්ටිය ඉන්නවා. සෑහෙන කට්ටිය මේ ක්‍රමයේ මගින් වෙනත් රටවල් වලට යනවා. හරිද? ඉතින් ඕකට අර වගේම තමයි මේකේ නරක පැත්තකුත් තියෙනවා. ගොඩක් බොරුකාරයෝ වැඩි මේ ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ ඒ හින්දා ඕගොල්ලෝ ඒකනුත් පරිස්සම් වෙන්න. හැබැයි මම වීඩියෝ එකක් දාන්නම් ඇප්ලයි කරන්න ලංකාවේ හොඳ ඒවා මොනවද කියලා මේ කම්පැනි ඉස්සරහා යන්න පුළුවන් කියලාත් මම වීඩියෝ එකක් දානවා. සෙකන්ඩ් වීඩියෝ එකක් ගේනම් හැබැයි ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒකට දාන කමෙන්ට්ස් අනුව තමයි මම ගේන්නේ. හරිද? හරි. ඔන්න දැන් අපේ ඉන්ස්ටිටියුට් එක හරි. දැන් යන් අපි එහෙනම් කෙයා ගීව කෙනෙක්ට කොච්චර ගෙවනවද කියලා බලන්න. මම මෙතන වෙබ්සයිට්ස් දෙකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති Seek කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වල ජොබ් ලිස්ට් කරලා තියෙන එකක්. අනිත් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එකත් ඔයගොල්ලෝ දන්නවා ඇති Indeed කියලා යුරෝප් කන්ට්‍රීස් වල මේ ජොබ්ස් ලිස්ට් කරලා තියෙන්නේ. හරිද? අපි යන්කෝ මේකට Seek කියන එකට. රයිට්. Seek කියන එකට ගිහිල්ලා ඔයා මෙතන වට්ස් කියන තැන තියෙන්නේ. මෙතන සර්ච් කරගන්නකො කෙයා ගීව කියලා. මෙතන සර්ච් කරාට ගොඩක් එනවා මේ කෙයා ගීවර්ස්, කෙයා ගීව මේ වීසා ටයිප් එක මේ 482 ඊට පස්සේ no experience. හරිද? level 3. ඒ කියන්නේ NVQ level 3 එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් කට්ටිය. හරිද? ඔහොම ටිකක් එනවා. මම මේ සරලව ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. කෙයා ගීව කියන එක සිලෙක්ට් කරගත්තා. මෙතනින් ගිහිල්ලා ඔයාට මේ විදිහට බලාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ ගොඩක් කම්පැනිස් තමයි මේවා දාලා තියෙන්නේ. කියන්නේ මේ කම්පැනිස් තියෙනවා එක එක මේ වගේ කට්ටිය අරගෙන මේගොල්ලෝ හැම ගෙවල් වලට යවන කට්ටිය තියෙනවා. හරිද? ඒ කම්පැනිස් හරහා තමයි ඔයගොල්ලෝ යන්නේ. හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෙලින්ම මේ ඩිරෙක්ට් ඒ වගේ මේ ලෙඩෙක් ඉන්න ගෙයකට ගෙයක් කන්ටැක්ට් කරගෙන යනවා වගේ ප්‍රොසෙස් එකක් නෙමෙයි තියෙන. කම්පැනිස් හරහා තමයි යන්නේ. එතකොට මේ එක එක කම්පැනිස් වලින් ගෙවන ගණන් ඔයාලට මෙතන දාලා තියෙනවා. හරිද? දැන් මෙන්න මේක ගත්තොත් එහෙම මේක දාලා තියෙන්නේ මේගොල්ලෝ per hours වලට ගෙවනවා. මේක ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වෙන්නේ නැති ගොඩක් වලට. මොකද මේ ඔස්ට්‍රේලියාවේ වෙබ්සයිට් එකක් ඉඳලා $33ත් $40ත් අතර ගාණක්. හරිද? ඒක යාගේ වෙන. ඉතින් ඔයගොල්ලෝ බලන්න සාමාන්‍ය මාසික වැටුප කොච්චරක් වගේ ගාණක් එනවද කියලා. ඉතින් මේක වෙනස් වෙනවා ළමයි. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් ඔයා මෙහි රටේ ගොඩක් වැඩ කළා ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඊට අමතරව ඔයා NVQ level 4 කරලා තියෙනවා නම් ඉතින් ඔය ඕවත් එක්ක මේ කෝස් මේ ජොබ් එකේ හම්බෙන ගාණ ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් හරිද? මේකේ දාලා තියෙනවා තමයි මෙන්න මේක 3ක් හම්බ වෙනවා 33ක් හම්බ වෙනවා. තව ගත්තොත් මේකේ 33යි 37ත් අතර හම්බ වෙනවා. හරිද? ඔන්න ඔය වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් එහෙම 41යි 37. මේ දාලා තියෙන per hour. හරිද? එක පැයකට ගෙවන ගාන තමයි දාලා තියෙන්නේ. හරිද? රයිට්. ඉතින් ඔයාලට මේකට ඇප්ලයි කරනවා නම් ඩිරෙක්ට් මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. Seek එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. පෙලක් ඒවා තියෙනවා කම්පැනිස් මේගොල්ලොත් ඒක ලංකාවේ කම්පැනිස් තියෙනවා. ඕගොල්ලෝගේ මේ වගේ කම්පැනිස් වලට දාන ඒවාත් තියෙනවා. ඉතින් ඔයාලට මම ඒක ගැනත් වෙනම වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් යනවා. රයිට්. ඕක තමයි මේ Seek එකේ තියෙන ජොබ් වැකන්සිස් ටික. ඊළඟ එක ගත්තොත් එහෙම මෙන්න මේ Indeed කියන එක. Indeed කියන වෙබ්සයිට් එකකට මම වීඩියෝ දාලා තියෙනවා. ඔයා මේක සර්ච් කරගන්නකො. කෙයා ගීව කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම එනවා. දැන් මේ මෙන්න මේ ටයිප් එක ගත්තොත් එහෙම මේ live in visa sponsorship කෙයා ගීව. ඒ කියන්නේ ඔයාව ස්පොන්සර් කරලා තමයි ගන්නෙ. හරිද? රයිට්. ඔයාගේ වීසා එකත් ස්පොන්සර් කරලා ගන්නව තමයි තියෙන්නේ. රයිට්. රයිට්. ඉතින් මේකේ බලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ දාලා තියෙන්නේ. හරිද? මේවා. හරියිට්. ඒ වගේම තමයි තව මේකේ කෝස් එකක් තියෙනවා child care කියලා. මම ඒකත් ගේන්නම් අනිවාර්යෙන්. රයිට්. ඉතින් මේ පේනවාද ඔයාලට පේනවාද මේකේ තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ වගේ ගොඩක් තියෙනවා. රයිට්. පේනවාද ඔයාලට care giving අයට ගන්න ඒවා.
හරිද? ඉතින් මේ වගේ ගත්තොත් මේකෙත් ගෙවන ගණන් එහෙම සම්පූර්ණයෙන් දාලා තියෙනවා right. මේවට පේන ඇති මෙතන $18ත් 20ත් අතර per hour ගෙවනවා. job type එක permanent හරිද full time තියෙනවා night shift එක තියෙන්නේ. හරිද? ඔය විදිහට දාලා තියෙන location එක පවා තියෙනවා. right. ඉතින් ඔයාලට එහෙනම් idea එකක් එන්න ඇති දැන් මේ caregiving කියන course එක ගැන. right. හරි. ඉතින් මට කියන්න තියෙන වීඩියෝ එකේ අවසානයේදී ළමයි මේ වගේ ඒ කියන්නේ ඕගොල්ලෝ යන පාත් එකේම යන්නේ නැතුව පොඩ්ඩක් මෙන්න මේ වගේ ෆීල්ඩ් එකක් කරලා ඕගොල්ලෝගේ ලයිෆ් එක පොඩ්ඩක් අර ටර්නින් පොයින්ට් එකක් කියලා එනවනේ මිනිස්සුන්ට. හරිද? සමහර කෙට ඔයාගේ මේක වෙන්න පුළුවන් ටර්නින් පොයින්ට් එක. හරිද? මේ වීඩියෝ එකේ වුණත් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මෙන්න මේ වගේ දේවල් try කරලා බලන්න. මොකද අපි දන්නවා හොඳටම A levels ලියව ළමෙක්ට ඊළඟට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් ඒ ළමයා ගොහේ හරි තියෙන course එකක් කරන්න තමයි try කරන්නේ ඔය management course එකක් හරි මොකක් හරි course එකක්. ඉතින් මම කියන්නේ ඒව නරකයි කියලා. ඒ වුණාට අර හැමෝම යන පාරේ යන්නේ නැතුව පොඩ්ඩක් ඔයගොල්ලෝ හොයලා බැලුවොත් මෙන්න මේ වගේ courses වලින් ඔයගොල්ලන්ට සෑහෙන ලොකු value එකක් තියෙනවා. මේ වගේ ඒවා මේකට අමතරව දාගත්තොත් child කේවා ඉතින් මේ වගේ courses වලින් සෑහෙන ලොකු chance එකක් ඔයාලට තියෙනවා වෙනත් රටවල් වලට ගිහිල්ලා ඔයගොල්ලෝගේ life එක වෙනස් කරගෙන ඔයගොල්ලන්ට හොඳ ගේමක් ගහන්න පුළුවන්. හරි ඉතින් අද ගෙනාව ඉතින් ඔන්න ඔය course එක ගැන care giving කියන course එක ගැන මම හිතනවා නම් idea එකක් එන්නේ නැති කියලා. idea එකක් ආවනම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි SL Gadget YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ simple biz YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේකට වීඩියෝස් දෙකක් ගේනවා කියලා මම හිතන් ඉන්නවා. බලන්න ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් තව ඕනිවන් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අරන් එන්න. අපේ FB page එකට like එකක් දාන්න. Telegram group එකට set වෙන්න. අවුලක් තියෙනවා නම් මොකක් හරි WhatsApp message එකක් දාලා දෙන්න. අපේ contact number එක 24 hours වැඩ කරනවා. අපි එන ගිහින් එනං එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.